ප්‍රිසම් ඉනසෙන්ට් මේ කතා පුරා යන්නේ ඇමරිකාවේ නීතිඥවෙදියෙක් විදියට වැඩ කරන රස්ටි. එයාගේ ජොබ් පාර්ට්නර් කැරොලින්ගේ අභිරහස් මරණය විසඳන විදිය. කතාවේ මුල ඉඳන්ම ඝාතකයා විදියට හිතන්නේ අනුමාන කරන රස්ටිව. එයාට කැරොලින් එක්ක තිබ්බ ආදර සහ ලිංගික සම්බන්ධතාවය නිසා. ඉතින් කතාවේදී කැරොලින් මරන්න ඇත්තේ කැරොලින් සහ රස්ටි කලින් විසඳපු ඝාත නඩුවක වැරදිකරුවන්ගේ තවත් නිදැල්ලේ ඉන්න කණ්ඩායමක් වෙන්න ඇති කියලා ඝාතනය සිදුවුණු තැන එවිඩන්ස් වලින් පෙන්නනවා. ඉතින් මේ කතාව එපිසෝඩ් 8කින් සමන්විත මිනි සීරීස් එකක්. අවසානයේදී මේ කතාවේ ඝාතකයා ඇත්තටම කවුද කියන එක සහ ඒ ඝාතනය කවර් අප් කරේ කවුද කියන එකත් හෙළි වෙනවා. කතාවේ විදිහට නම් රස්ටිගේ පෞල් ජීවිතය එයාගේ වයිෆ් එක්ක තියෙන රිලේෂන්ෂිප් එක ඒ තරම් හොඳ එකක් නෙමෙයි. රස්ටි තමන්ගේ කාර්යබහුල ජොබ් ලයිෆ් එකත් එක්ක එයාගේ පාර්ට්නර් කැරොලින් එක්ක අනියම් සම්බන්ධතාවයක් පටන් ගන්නවා. ඉතින් ඒක නිසා රස්ටිගේ වයිෆ් බාබ්‍රා සිත්තවලින් ඉන්නේ. මේ අනියම් සම්බන්ධතාවය ගැන මේ වෙනකොට තව දන්නේ ගෙදර ඉන්න රස්ටිගේ දුව. කොහොම හරි රස්ටිගේ දුව මේ ප්‍රශ්නේ ඉවස ගන්න බැරි නිසා මේ ප්‍රශ්නය විසඳන්න එයා යනවා කැරොලින්ගේ ගෙදරට. එතනදී කැරොලින් සහ ජේඩන් අතර කන්වර්සේෂන් එකේදී පැහැදිලිව කියනවා කැරොලින් ප්‍රෙග්නන්ට් වෙලා කියලා. ඉතින් ජේඩන්ගේ වෙලේ ඇතිවෙන ෂණික කෝපයත් එක්ක එයා වැරදි තීරණයක් අරගන්නවා. ඉතින් එතනදී එයා කැරොලින්ව ඝාතනය කරනවා. ඉතින් මේ කිසිම දෙයක් ගැන දන්නේ නැති රස්ටි එදාර කැරොලින් හම්බ වෙන්න ගෙදර ගියාම එයා දකින්නේ බිම වැටිලා ඉන්න කැරොලින්. ඉතින් මේ දේ දැකලා මෙයා බය වෙලා මෙයා මේ දේ කවර් අප් කරන්න කැරොලින්ගේ රස්ටි කලින් විසඳපු නඩුවේ එවිඩන්ස් එකක් විදියට කැරොලින්ව ආපහු නැවත සකස් කරලා තියෙනවා. ඉතින් කතාවේ පොයින්ට් අවුට් කරන්න උත්සාහ කරනවා මේ ඝාතනය කරන්න ඇත්තේ වෙන කවුරු හරි කියලා. ඉතින් නඩුවේදී හරි පැහැදිලි සාක්ෂියක් නැති නිසා රස්ටි කොහොම හරි නඩුවෙන් දිනනවා. මේක සුපිරි මිනි සීරීස් එකක්. ඉතින් මේ කතාව 2025 වර්ෂයේදී රිනිව් සීසන් 2 එකකට රිනිව් කරන්නත් ඉන්නවා කියලා මේ වෙනකොට දැනගන්න පුළුවන්. ඉතින් අලුත් වීඩියෝ එකක් ගේන්න බලාපොරොත්තු වෙමින් මේ වීඩියෝ එක එන්ඩ් කරනවා. ගිහිල්ලා එන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.